අඳුරු අතීතයක් හොයාගෙන රොස්කල් බ්‍රදර්ස් ඇවිල්ලා ඉන්නේ සූරිය කන්දට. සූරිය කන්දේ සමූහ මිනි වලවල් බලලා අපි මේ යන්නේ මේ අඳුරු සෙවණැලි තාමත් මේ සැරිසරනවාද කියලා හොයන්න. අපි බලමු සූරිය කන්දේ අඳුරු සෙවණැලි මොනවද කියලා. අපි ඉන්නේ සූරිය කන්දේ. සූරිය කන්ද කියලා කිව්වම සූරිය කන්ද ජනප්‍රිය වෙන්න පටන් ගන්නේ 80 දශකයේ අගභාගයේ. 80 දශකයේ අගභාගය කියලා කියන්නේ ලංකාවේ එක භීෂණකාරී යුගයක ආරම්භයක්. භීෂණකාරී යුගය තුල අහන්න ලැබිච්ච දරුණුතම ඝාතන රැල්ලක අඳුරු ප්‍රතිඵල නිදන් වෙලා තිබුණේ සූරිය කන්දේ. සූරිය කන්දේ සමූහ මිනිවලක් හම්බ වෙනවා. ඒ 90 දශකයේ. ඒ සමූහ මිනිවලට එකතු වෙලා තියෙන 1980 දශකයේ අගභාගයේදී ඝාතනය වෙච්ච ශිෂ්‍යයන් විශාල ප්‍රමාණයක්. ඉතින් සූරිය කන්ද ගැන මිනිස්සු හොයන්න පටන් ගත්තේ ඊට පස්සේ මොනවා වුණත් ඒ අඳුරු අතීතය මේ සුන්දර গুপ্ত පරිසරය තුලම වැහිලා සැඟවිලා කාලේ වැලි තලාවට වැහිලා ගිහිල්ලා ඉවරයි. ඒකේ ඝාතනය වෙච්ච කිසිවෙකුටත් මේ වෙනකන් සාධාරණයක් හිත උනාද නැද්ද කියන්න අපි දන්නේ නැහැ. කොහොම නමුත් රොස්කල් බ්‍රදර්ස් අපේ අරමුණ සූරිය කන්ද සමූහ මිනිවල ගැන හොයන එක නෙවෙයි. නමුත් ඒ කනගාටුදායක අඳුරු අතීතය අපිට මෙතෙන්ට ආවට පස්සේ අමතක කරලා යන්න බෑ. කොච්චර සුන්දර පරිසරයක් වුණත්, කොච්චර නිදහස් පරිසරයක් වුණත්, නිස්කලංක පරිසරයක් වුණත්, ඒ ශෝකාකූල භාවය මේ පරිසරය ඇතුලේ තාමත් රැව්පිලිරැව් දෙනවා කියලා අපිට මෙහෙට ආවට පස්සේ දැනෙනවා. මෙතන අවට ITN එක ජාතික රූපවාහිනිය ඒ වගේම ගුවන්විදුලි සංස්ථාව මට මතක විදිහට නෑ ටෙලිකොම් එක. මේකේ කුළුණු තුනක් තියෙනවා. ඉතින් ගොඩක් අය මේ කුළුණු තුනක් බලලා මෙතන ඇවිදලා යනවා. හැබැයි ඉතින් මේකට විශේෂ අවසරයක් ඕන. අපි විශේෂ අවසරයක් අරගෙන තමයි මෙතනට ආවේ. මෙතනට ඇතුල් වුණේ. ඉතින් ඔබටත් මේ සූරිය කන්දාවට ඇවිල්ලා මේ සුන්දර පරිසරයේ අත්දැකීම මොහොතකට විඳගෙන මේ ගැනත් හොයලා බලලා යන්න පුළුවන්. අපි අර කියපු සමූහ මිනිවලේ ශේෂ තාමත් මෙහි ඉතුරු වෙලා තියෙනවා. අපි ඔබට එක ඡායාරූපයකින් ඉදිරිපත් කරන්නම්. ඔව් ඇත්තටම අපි මෙතනට අපේ රොස්කල් බ්‍රදර්ස් සමාජිකයන්ට මේ ගමන සඳහා මඟ පෙන්වුවේ මේ ලහිරු මොනරවිල. අපිට ඇත්තටම මෙයා තමයි පළවෙනියටම සමූහ මිනිවල මොකද්ද කියලා පෙන්වුවේ. නමුත් අපි ඊට පස්සේ මේකේ වැඩි විස්තර එහා පැත්තේ ITN එක තියෙනවා. මේ ITN එකේ කුළුණේ මහත්තුරුන්ගෙන් විමසීමක් කළා. ඇත්තටම මොකද්ද මේකේ සත්‍ය අසත්‍යතාවය කියලා. ඒ වෙලාවේ අපිට ඇත්තටම පැහැදිලි කරලා දුන්න මේ රත්නපුර ප්‍රදේශයේ හිටපු මේ ලහිරු මොනරවිල එයා අපිට පෙන්වුවා විශ්වාසයෙන් මේක තමයි සමූහ මිනිවල කියලා. අපි ඔයාලට ෆොටෝස් දානවා මේකත් එක්ක. නමුත් ඇත්තටම ඒගොල්ලෝ අපිට පැහැදිලි කරලා දුන්නා ඒක බේස් වලක් කියලා. නමුත් ඒක එතන කුළුණක් තමයි හදන්න try කරලා තින්නේ. නමුත් ඊට එහයින් තමයි අර අතන ඔයාලට පේනවා ඇති අර ITN එකේ බිල්ඩින් එකට පල්ලෙහින් තමයි මේ සමූහ මිනිවල තියෙන්නේ. ඉතින් එතන අපි දන්නවා එක කාලෙක අපේ ලංකාවේ එක අඳුරු යුගයක මිනිස්සු 45ක් විතර ඔය ඊටාම ක්‍රූර විදිහට අමානුෂික විදිහට ඝාතනය කරලා තිබුණා. ඉතින් එතනින් පස්සේ ආපු පාළුව මූසලකමද මන් දන්නේ තාම මෙහි රජ කරන්නේ. ඇත්තටම මිනිස්සෙක් නෑ, හරිම පාළුයි. හැබැයි හරිම සුන්දරත්වයක් තියෙනවා, গুপ্ত බවක් තියෙනවා. කොහොම නමුත් අපි ලහිරු මොනරවිලට ස්තුති වෙනවා මේ වෙලාවේ අපිට ඔබේ සලක් පෙන්වීම සම්බන්ධයෙන්. ඒකත් අමතක නොවන කාරණාවක් මේ ගමනේදී. ඉතින් සූරිය කන්ද කියලා කියන්නේ හරිම ලස්සන ඒ වගේම සුන්දර තැනක්. ඔයගොල්ලොත් එන්න සූරිය කන්දට ඇවිල්ලා බලන්න නියමයි ඈ.
සූරියකන්දේ ඉන්නේ. මේ ගමන ඉච්චර ලේසි නෑ. මොකද අපිට පේන ඇති පාර එකක් අධික බෑවුම් සහිතයි. ඒ වගේම තමයි පාරේ සාමාන්‍යයෙන් යන වාහනයකට එමෙන්න නැත්නම් 4x4 වාහනයකට සහ බයික් එකකට වගේ තමයි සුදුසු. ඉතින් මේ ගමන 4x4 වාහනයක් නැතුව එන්න නම් බොහොම අමාරුයි. ඔබට පහසුවෙන් අඩු වියදමෙන් යනවා නම් ඉතින් හොඳම වැඩේ තමයි බයික් එකක් තෝරගන්න එක මේකට. හැබැයි බයික් එක පදින එකත් බොහොම ප්‍රොෆෙෂනලෙන් කරන්න ඕනි. මොකද ගල් ගැලවිච්ච වල ගොඩලි සහිත බොහොම අමාරු පාරක් ඔබට මුණ ගැහෙන්නේ. ඒ හින්දා මේ ගමන බොහොම ප්‍රවේශමෙන් එන්න කියන එක තමයි එනවා නම් අපිට කරන්න තියෙන ඉල්ලීම. මට ලං වෙලා අතින් ගියත් නොබදු ගියා